හලෝ ඉතින් කොහොමද ඔයාලට හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්නව නේද? අද වීඩියෝ එකෙන් මම අරගෙන ආවේ රූම් රීසෙට් වීඩියෝ එකක්. රූම් විතරක් නෙමෙයි අපි ජීවිතේම රීසෙට් කරලා අලුත් මාසෙකට ලෑස්ති වෙන්න කොහොමද කියලා මම මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක කතා කරනවා. ඉතින් ආරාධනා කරනවා වීඩියෝ එකේ අන්තිම වෙනකල්ම මාත් එක්ක රැඳිලා ඉන්න කියලා. ඉතින් ඔන්න අදින් ජූලි මාසෙත් ඉවරයි මේ අවුරුද්දේ. හෙට ඉඳලා අගෝස්තු පටන් ගන්නවා. ඒ කියන්නේ තව මේ අවුරුද්ද ඉවර වෙන්නත් තියෙන්නේ තව මාස 4යි. කලින් මාසවල ඔයාලට කරගන්න බැරි වුණ දේවල් ගැන හිතන්නේ නැතුව අලුත් සිතුවිලි වලින් අලුත් මාසෙ පටන් ගන්න හැම වෙලාවෙම උත්සාහ කරන්න. ඒකෙන් ඔයාලට පුළුවන් මේ මාසෙ ගොඩක් ඵලදායීව ගත කරන්න. මුලින්ම ඔයා ඉන්න තැන පිළිවෙලට පිළිසිදුවට ඔයා කැමති විදිහට අස්පස් කරගන්න. ඒකෙන් ඔයාලට ඔයාලා කරන වැඩවලට අලුත් පණක් ලැබෙනවා වගේ. ඔයාලගේ කාමරය අස් කරගන්න, ඔයාලා හොස්ටල් එකේ ඉන්නවා නම් ඔයාලා ඉන්න තැන අස් කරගන්න. ඒකෙන් පුළුවන් ඔයාලගේ ජීවිතේට අලුත් පණක් දෙන්න. අපි ඉන්න තැන ලස්සනට තියෙද්දි අපි ආස විදිහට තියෙද්දි අපි කරන වැඩක් උනත් අපිට කරන්න ආස හිතෙනවා. ඒකට උනන්දුවක් ලැබෙනවා. අපි ඉන්න තැන ලස්සනට පිරිසිදුවට පිළිවෙලකට තියෙනකොට. ඉතින් මාත් මේ විදිහට මගේ කාමරය අස් කරගත්තා. ඊළඟ දේ තමයි අපේ ජීවිතෙන් අපි පුළුවන් තරම් නෙගටිව් දේවල් අයින් කරලා පොසිටිව් දේවල් වලින් අපේ ජීවිතේ අපේ මනස පුරව ගන්න තරමට අපිට අපේ අරමුණු ළඟා කරගන්න ලේසි. මට අද මේක කරන්න බෑ මං ඒක හෙට කරනවා කියලා හැමදාම කල් දැම්මොත් අපිට ඒක කවදාවත් කරගන්න වෙන්නේ නැහැ. එක්සෑම් එකකට පාඩම් කරන්න අපි දවස් ගානේ කල් දදා හිටියොත් එක්සෑම් එක ලඟ වුණාම අපිට වැඩ ගොඩ ගැහෙන එකෙන් වෙන්නේ අපිට ගන්න තියෙන මාක්ස් එකත් අඩු වෙන එක. ඒක නිසා දවස් ගානේ කරන්න තියෙන වැඩ ටික දවස් ගානේ එදාම ඉවර කරාම අපිට අපේ කාලෙත් ඉතුරුයි අපිට අපේ ඵලදායීතාවයත් වැඩි කරගන්න පුළුවන්. ඉතින් ඔයාලත් ඔයාලගේ ජීවිතෙන් නෙගටිව් දේවල් පුළුවන් තරම් අයින් කරලා පොසිටිව් දේවල් වලින් ජීවිතේ පුරව ගන්න. ඒ කියන්නේ ඔයාලා ෆෝන් එකේ වැඩිපුර ඉන්නවා නම් ඔයාලට පොසිටිව් වෝල්පේපර් එකක් දාන්න පුළුවන්. නෙගටිව් දේවල් ගැලරි එකේ තියෙනවා නම් ඔයාලට ඒවා අයින් කරන්න පුළුවන්. පොසිටිව් මිනිස්සු ආශ්‍රය කරන එක වැඩි කරලා නෙගටිව් මනසක් තියෙන අය ආශ්‍රය කරන එක චුට්ටක් අඩු කරන්න පුළුවන්. ඒ වගේ දේවල් වලින් ඔයාලට ඔයාලගේ මනස පොසිටිව් විදිහට හදාගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලගේ ජීවිතේට හොඳ පුරුදු ඇති කරගන්න. හිතන්නකෝ ඔයාලට උදේම නැගිටින්න ඕනි කියලා. දැන් ඔයාලා එතකොට හිතන්න පුළුවන් මං අද නැගිටින්නේ නැහැ මං හෙට ඉඳලා නැගිටිනවා. මම ලබන සතියේ ඉඳලා උදේම නැගිටිනවා කියලා. එහෙම නැතුව හොඳ දේවල් කරන්න කල් දදා ඉන්නේ නැතුව පුළුවන් තරම් ඉක්මනින් ඒ හොඳ දේවල් ඔයාලගේ ජීවිතේට ලං කරගන්න. ඔයාලට ඔයාලගේ අරමුණු තියෙනවානේ. අරමුණු අලුතෙන් එකතු වෙනවා නම් ජීවිතේට ලබන මාසේ කරනවා මම ලබන මාසේ පටන් ගන්නවා. එහෙම ඉන්නේ නැතුව පුළුවන් තරම් ඉක්මනට ඔයාලට පුළුවන් දවසක පටන් ගන්න. මොකද ඔයාලට පුළුවන් දවස පුළුවන් වෙලාව තමයි ඒක කරන්න පටන් ගන්න පුළුවන් හොඳම වෙලාව. ඔයාලට මේ මාසය ඇතුළත කරන්න තියෙන දේවල් ප්ලෑන් කරන්න මේ මාසේ මුලදිම මට මේ මාසේ මේ දවස්වල මේ ඉවෙන්ට්ස් තියෙනවා. එතකොට මට මේ දේවල් මේ මාසේ ඇතුළත ළඟා කරගන්න තියෙනවා. මම මේ මාසේ මේ දේවල් ටික කරගන්නවා කියලා ඔයාලා මාසේ ප්ලෑන් කරන්න. පුළුවන් තරම් ඊට පස්සේ ඔයාලා ඒ ප්ලෑන් කරපු දේවල් ලං කරගන්න උත්සාහවන්තව ධෛර්යයෙන් කැපවීමෙන් වැඩ කරන්න. මොකද ඔයාලා මහන්සි වෙලා වැඩ කරා කියලා ඒක අපත යන්නේ නැහැ. ඒ හැමදේම ඔයාටමයි අපිට ලැබෙන්නේ. ඔය දේවල් කරන අතරතුරේ ඔයාලගේ දෙමාපියන්ට උදව් වෙන්න, දෙමාපියන්ට සලකන්න, වැඩිහිටියන්ට සලකන්න, ඒ වගේ හොඳ දේවලුත් පුරුදු වෙන්න. යහපත් ගුණධර්ම ඔයාලගේ ජීවිතයට එකතු කරගන්න. ඒවා ඔයාලගේ ජීවිතේ තවත් ලස්සන කරાવી. ඔයාලා ඉතින් මේ හැමදේමත් කරන ගමන් සෞඛ්‍ය, මනස, සෙල්ෆ් ලව්, ඔයාලගේ රිලේෂන්ෂිප්, ඔයාලගේ පෙනුම, ඒ කියන්නේ ස්කින් කෙයා ගැන හිතන්න, ඔයාලගේ ජීවිතේට අලුත් පුරුදු ඇති කරගන්න, ඒවා ගැනත් හිතන්න කියලාත් මම මතක් කරනවා.
ඔයාලා ඉතින් මීට වැඩිය ටිප්ස් දන්නවා නම් මට කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයාලගේ මේ මාසෙත් ගොඩක් සාර්ථක වෙන්න කියලා කරන කියන හැමදේම ඉෂ්ට වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. අදට ඉතින් වීඩියෝ එක තව චුට්ටකින් ඉවර වෙනවා. ඉතින් මං අදට ගිහින් එන්න. මම ආයෙ වීඩියෝ එකක් අරන් එනකල් හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. හැමෝටම තෙරුවන් සරණයි.